දැන් තව පල්ලට ඇයිද දන්නේ කිසිම තේරුමක් නැහැ. ඉතින් බලන්න කියලා දේවල් නැහැ මේ. ඒ වතුයි කැඩිච්ච පාරවලුයි තමයි තියෙන්නේ. මුහුදු මට්ටමේ ඉඳලා අඩි 6990ක් උඩින් ඉන්නේ. මේ බෝඩ් එක දැක්කට පස්සේ නම් ඔයාලා දන්නේ නැති මේ කොහෙද කියලා. අපි ඉන්නේ මේ බලංගොඩ බෙලිහුල්ල පැත්තෙන් ඇවිල්ලා ඊට පස්සේ හිරිකටුව පහු කරගෙන උඩහට ඇවිල්ලා මේ නන්පේරියල් වතුයායේ උඩ හරිය ඉන්නේ නැග්රැක් කියන හරිය ඉන්නේ. මෙතන ඉඳන් හෝටන් තැන්නට නම් හුවයි බල්ටි 2යි කියලා තමයි කියන්නේ. කිලෝමීටර් 4ක් විතර තියෙනවා කියලා කියන්නේ. කොහොම හරි මෙතන ගහලා තියෙනවා බෝඩ් එකක්. සමනල ස්වභාව රක්ෂිතය කියලා. කොහොම හරි පාර නම් ඉතින් මේව තමයි තියෙන්නේ. මේ ආවට පස්සේ දුවේ පුතේ අපිට හම්බුණා ඔස්බෙකියා බුක්සිෆෝලියා. දැක්කොත් ඔයාලා හිතන්නේ මේකත් හීම්බෝවිටියමයි කියලා නෑ. මේක ඔස්බෙකියා බුක්සිෆෝලියා කියලා කියන්නේ. හීම්බෝවිටිය වලට වඩා ගොඩක් වෙනස්. තියෙන නම් පොඩ්ඩක් උඩට එන්න. මෙන් තියෙනවා ඔස්බෙකියා බුක්සිෆෝලියා. එතකොට පල්ලෙහා තිබ්බ තව මල් පාරයිනේ. මම එතනින් සමීප රූපරාමු වලට පෙන්නන්න. විවිධ විපර්යාසයන්ට ලක් වෙච්ච පරිසර පද්ධතියක්. හැබැයි අතීතයේදී නම් මේ පරිසරය ඉතාමත් ලස්සනට තියෙන්නේ නැති කියලා හිතෙනවා. දැන් නම් ඉතින් ඒව බලන්න කියලා දෙයක් නෑ මේ. ඒ වතුයි කැඩිච්ච පාරවලුයි තමයි තියෙන්නේ. මට නම් උඩට ආවම හිතුනේ ඇත්තටම මගේ අවංක අදහස අපරාධය ආවේ කියලා. කිසිම තේරුමක් නැහැ. ඉතින් බලන්න කියලා දේවල් නැහැ මේ. ඔස්බෙකියා බුක්සිෆෝලියා වල මම පෙන්නන්න හැදුවේ ළඟට ඇවිල්ලා පෙන්නන්නම් කිව්වේ විශේෂ දේ. මෙන්න මෙයාගේ මෙන්න මේ තියෙන මේ පොහොට්ටුවේ කෙඳි ස්වභාවය. බලන්න. මෙයාගේ පොහොට්ටුවේ මේ වගේ කෙඳි ස්වභාවයක් තියෙනවා. ඒ වගේ මෙයාගේ පත්‍ර හරිම කුඩයි. මේ පුෂ්ප වලට සාපේක්ෂව ඉතාමත් කුඩා පත්‍ර තියෙන්නේ. හැබැයි මෙයාගෙත් අර ඔස්බෙකියා ඔක්ටැන්ඩ්‍රා වල වගේම රේණු 10ක් තියෙන මේකේ නම් පේන්නේ නැහැ දැන්. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් අනිත් ලක්ෂණය මෙයාගේ මේ ස්වය පරාගණය වළක්වන්න මෙයාගේ කීලය අර සුපුරුදු පරිදි රේණු වලින් ඉවතට නැමිලා තියෙනවා. හරිම විචිත්‍රවත් පුෂ්පයක් දරන ලස්සන ඔස්බෙකියා ශාකයක් ඔස්බෙකියා වර්ගයක්. ලංකාවේ ඉතින් ඔයාලා දන්නවා දැන්ට ඔස්බෙකියා වර්ග රැසක් තියෙනවා. දැන් මේ එකක් ඊට පස්සේ ඔස්බෙකියා එක්ස්පෙරා අපිට හම්බුණා පල්ලෙහා යද්දි. ඒ වගේ විශාල විවිධත්වයක් තියෙන ශාක ප්‍රජාවක්. ඉතින් කොහොම හරි මෙයා මම ආසෙක් කෙනෙක්. මොකද මේ බලන්න මේ කොළවලට සාපේක්ෂව ලොකු මල්. ඉතින් මේ ඉන්නේ මේ ශ්‍රේෂ්ඨ සහායකෙක් හම්බුණා අපිට. කොහොම හරි ඔයාලත් තවත් මෙයාට මොන හරි ගෙනත් දෙන්න මේ පුංචි බන්නිස් ගෙඩියකට පොඩි ටොපියකට වගේ දෙයකට තමයි මේ ඉතින් මේ අපේ පස්සෙන් ගාටන්නේ. ඔහොම තමයි. එලබොක්ක. කොහොම හරි අර මෙහෙ බලන්න දේවල් නැහැ කියප එකට ඉතින් අමනාප වෙන්න එපා. අමනාපුණාට කරන දෙයක් නැහැ බලන්න දේවල් නැහැ. ලස්සන views නම් තියෙනවා. ලස්සන මේ දුර බලන්න පුළුවන් කන්දක් මුදුට ඇවිල්ලා අර ඈත බලන ෆීලින් එක ගන්න පුළුවන්. ඒ අරුණාම විවිධත්වය අතින් ගත්තට පස්සේ මෙතන එහා පැත්තේ හෝටන් තැන්නට ගියාම නම් ඉතින් කොහොමවත් අපි දන්නවනේ. අතීතයේදී මේකත් ඒ හෝටන් තැන්න තිබ්බ ශාක ප්‍රජාවම තිබ්බ තැනක් වෙන්නේ නැති. මොකද අපිට දැනුත් බලා ගන්න පුළුවන් මෙතන මේ තියෙන මහරත්මල් තියෙනවා, පොහොට්ටුත් තියෙනවා, පිපිච්චක් තියෙනවා. ඒ වගේ දේවල් බලා ගන්න පුළුවන්. මහරත්මල් කියන ශාකය තියෙනවා ඉතින් ගොඩක් තැන්වල මේ තියෙන්නේ මහරත්මල්. මේවා තමයි පහුගිය කාලේ හෝටන් තැන්න ගිහිල්ලා දෝනිලා පොකුරු පිටින් කඩාගෙන අතේ තියාගෙන ෆොටෝ දාලා තිබ්බේ. මේක නම් අපේ රටේ එක්කෙනෙක් නෙමෙයි. අපි දන්නවනේ ෆයිනස් නේ. හරි. කොහොම හරි මේ දැන් නම් ඒ දෝනිලේ මෝඩ දෝනිලා මම හිතන්නේ හෝටන් තැන්න යන්නේ. එක්කෝ මේ මෝඩ දෝනිලාගේ සුදාප්පච්චිලා දැන් මම හිතන්නේ මල් කරන එක නවත්තලා ඇති. කොහොමනත් ඒව වැරදි වැඩ ඒව කරන්න එපා. කොහරි ආව මේ පරිසර පද්ධතියේ සුරක්ෂිතතාවය ගැන, පිරිසිදුකම ගැන අපි වද වෙන්න ඕනි. අපි ඒ ගැන හිතන්න ඕනි. මෙතන තියෙනවා මහරත්මල් පිපිලා. මහරත්මල් පිපිලා තියෙනවා මෙතන. මේ තියෙන මහරත්මල් පොකුරක් තියෙනවා. ඊට පස්සේ පරවෙච්ච තියෙනවා. මහරත්මල් තියෙනවා. ඉතින් මේ වගේ අයින් වල ගිරිශිකර වල ලස්සන පිපෙන ශාකයක් කියලා අපි දන්නවනේ. ඉතින් මේවා අපේ රටේ සම්පත්. ඕනම වීඩියෝ මාලාවක අපි දාන්නේ අර යටින් දාන්නේ ටයිටල් එකක්. විශේෂ ස්තුතිය කියලා ස්පෙෂල් තෑන්ක්. ඒක අද මෙයාට තමයි දෙන්නේ. මොකද මෙයා උඩ නැග්‍රැක් වල ඉඳලා මේ චූටි බනිස් ගෙඩියක් දුන්න නිසා තමයි ආවේ. බලන්න කොච්චර මේ හොඳ සත්තුද කියලා. එනවා. අපි නවතින තැන නවතිනවා. පොඩ්ඩක් පොඩි නිින්දක් දානවා. ඊට පස්සේ ආය යනවා. දැන් තව පල්ලට ඇයිද දන්නේ නැහැ. අපි try කරන්නේ අපා උඩහට යවන්න. උඩහට යන්න ඕනේ හොඳේ.